ඉතින් දැන් අපි මේ ඉන්නේ ලංකාවේ තියෙන 11 වෙනියට උසම දියැල්ල ගාව. මාරම ලස්සන කුඹුරු යායක් එක්ක අපිට පල්ලෙහෙන් මේ කොත්මලේ ජලාශය පේනවා. පස්සකට විමති. බලන් ඵලයන් මේන් ඵලයන්. ඉතින් මේ වෙල් යාය මැදින් ගිහින් අපිට යන්න පුළුවන් එක තැනක් තියෙනවා. මේක ටිකක් ඓතිහාසික තැනක්. ළඟයි. ඉන්න මම ඉස්සරහට මං කියන්නේ ඉතින් ඉස්සනවා. ලේසි පාර හරියටම විනාඩි 14යි. ළඟට ගිහින් මං දියැල්ල ගැන විස්තර කියන්න. යා. හෙලෝ මොකද වෙන්නේ ඉතින් අපි දැන් ඉන්නේ මේ කොත්මලේ ඩෑම් එක පේන මානේ. ඉතින් අද අපි මේ පූනැල්ල බලන්න යන ගමන් තමයි මග ඉන්නේ. ඉතින් අපි මෙතෙන්ට ආවේ කොහොමද කිව්වොත් අපි ආවේ පේරාදෙණිය පැත්තේ ඉඳලා. ඉතින් පේරාදෙණියෙන් ගම්පොලට ඇවිත් ගම්පොල ඉඳන් නුවරඑළිය පාරට දාන්න ඕනේ. ගම්පොල ඉඳන් පූනැල්ලට හරියටම තියෙනවා කිලෝමීටර් 30ක් 35ක් වගේ දුරක්. ඉතින් ගම්පොල ඉඳන් නුවරඑළිය පාරෙන් ටික දුරක් එද්දි පාර දෙකට බෙදෙනවා. එතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒ කියන්නේ කොත්මලේ ඩෑම් එක පැත්තේ මේ උලපනේ පාරේ තමයි අපි ආවේ. දැන් අපි මේ පාර දිගේ කොත්මලේ ඩෑම් එක හිමත් බලාගෙන දිගටම ගිහින් ආපහු ගම්පොල නුවරඑළිය පාරට වැටෙනවා තවලන් තැන්නේ. ඉතින් මේ ගම්පොල නුවරඑළිය පාරට වැටුණට පස්සේ තව ඉස්සරහට ගියාම තමයි ඉතින් අපේ පූනැල්ල අද යන්න බලාපොරොත්තු වෙන ගමනාන්තයට යන්න හම්බෙන්නේ. ඉතින් අපි ඩෑම් එකේ හිමත් තව ඉස්සරහට ගිහින් දැන් මේ ඩෑම් එකේ අනිත් පැත්තෙන්නේ පේන්නේ වතුර තියෙන උඩහ පැත්තේ. ඒ පැත්ත එහෙමත් බලාගෙන ඉස්සරහට යමු. මේ පාරේ තව ටිකක් ඉස්සරහට ආවම අපිට මේ පාරයිනේ වෙල් යායක් හම්බ වෙනවා. මේ හරිය නිකන් හෙල්මලු ක්‍රමයට තමයි කුඹුරු යාය තියෙන්නේ. ඉතින් මේ වෙල් යාය මැදින් ගිහින් අපිට යන්න පුළුවන් එක තැනක් තියෙනවා. මේක ටිකක් ඓතිහාසික තැනක්. ඉන්දෝ ඉතින් පෙන්නන්න මෙතන බෝඩ් එකක් ගහලම තියෙනවා. ඔයලා ඉතිහාසයට ඉස්කෝලේදී එහෙම අහලා තියෙනවනේ. දුටුගැමුණු කුමාරයා තමන්ගේ පිය රජතුමාට අර ගෑනු ආභරණ ඇවලා ඊට පස්සේ කොත්මලේ ප්‍රදේශයේ මේ අවුරුදු 12ක් විතර මට මතක විදියට හැංගිලා හිටියා කියලා. ඉතින් ඒ ඉන්න කාලෙදී මේ දුටුගැමුණු කුමාරයා පවා මේ නාන්න පාවිච්චි කරා කියලා සඳහන් වෙන රණමුණ පිහිල්ල තමයි මේ කුඹුරු යාය මැද්දෙන් පේන්නේ. මේක පාරායිනට උනත් පේනවා. අර කුඹුරු යාය මැද උඩහට වෙන්න තියෙන මේ පිහිල්ල. මේක ඉතින් ටිකක් පැරණි පිහිල්ලක් තාමත් සක්‍රියව වැඩ කරනවා. ඉතින් අපි ළඟට ගිහින් පොඩ්ඩක් මේක මොන වගේද කියලා බලාගෙන යන්න. ලොකු වෙලාවක් අපිට ඉන්න බෑ. අපිට දැන්ටමත් දවල් එකත් පහු වෙලා තියෙන්නේ. අපි තව යන්න ඕනේ පූනැල්ලට. ඉතින් කුඹුරු යාය මැද්දෙන් උඩට ගිහින් අපි පිහිල්ල පොඩ්ඩක් බලලා ආපහු අපි ගමන පටන් ගන්නවා.
ප්ලේස් එකක් මොකද පට්ට view එකක් තියෙනවා මේ පැත්තෙන් කුඹුරේ ඒ අතරේ මෙතන හොඳ සීතල පිරිසිදු වතුර ටිකක් ගලාගෙන පිහිල්ලක් තියෙනවා ඉතින් මේවා උල්පත් වතුර ගලාගෙන එන්නේ ප්ලේස් එක මාර ලස්සනයි වටේටම කුඹුරු මේ මාර view එකක් තියෙන ඉතින් අපිට ඉස්සරහින් තව අර පැත්තේ ඈතින් මේ ගැරන්ටි ගිනියල්ල බලා ගන්න පුළුවන් මේ කැමරේ එක පේන්නේ නැහැ ඉතින් මාරම ලස්සන ප්ලේස් එකක් නිදහසේ නාගන්න මාර ප්ලේස් එකක් ඉතින් කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි කුඹුරේ ආයත් මාර සරුසාර විදිහට හැදිලා තියෙනවා ඉතින් අපිට මෙතන ගොඩක් වෙලා ඉන්න විදිහක් නැහැ අපි යන්න ආපු ගමන යන්න ඕනේ ඒක හින්දා අපි ඉතින් ආපහු පාරට ගිහින් යන්න ආපු ගමන යන්න පටන් ගමු අපි දැන් බලන්න ගිහුව පිහිල්ල තියෙන්නේ මේ පාරෙන් දහ පැත්තේ වෙල්ලාය මැත්තේනේ. ඉතින් ඒ වගේම තමයි අපි දැන් ඉන්නේ මේ පාරේ මෙහා පැත්තේ මේ පොඩි ගලක් තියෙනවා එතන උඩ නැග්ගෙන. ඒ වගේම බලන්නකො මේ පාරෙන් පල්ලෙහා තියෙන view එක. මාරම ලස්සන කුඹුරු යායක් එක්ක අපිට පල්ලෙහෙන් මේ පොත්මලේ ජලාශය පේනවා. ඒත් එක්ක මේ කුඹුරු යාය මාරම ලස්සන කියන්න වචන නෑ. ඉතින් මේ පේන ඇති පාර අයිනේ කොහොම වයිබ් එකක්ද මෙතන තියෙන්නේ කියලා. මේ පාරෙන් එහා පැත්තේ උඩහින් එක පැත්තකින් ගිහින් නාන්න පිහිල්ලක් තියෙනවා. ඉතින් මාර වයිබ් එකක් තියෙන මාරම ලස්සන පැත්ත. ඉතින් මෙතන අපිට යන්න හිතෙන්නේ නැත්තරම් මාර ලස්සන ඒත් කරන්න දෙයක් නැහැ. දැන් වෙලාව දෙකක් වෙලා තියෙන්නේ. ඒක හින්දා අපිට පූනැල්ල යන ගමන ඉස්සරහට යන්න වෙනවා. ඉතින් අපි එහෙනම් මෙතනින් ඉස්සරහට යමු. ඉස්සරහට ගිහින් හම්බෙමු. එළියට 23යි පේරාදෙනියට 43යි. මේ රම්බර ටවුන් එකනේ. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා වැටුනේ ආපහු ගම්පොළ නුවරඑළිය පාරට. එතකොට මේ වැටෙන හරිය කවලන් තැන්න. ඉතින් දැන් අපි එතනින් ගම්පොළ නුවරඑළිය පාරට වැටුණාට පස්සේ නුවරඑළිය පැත්තට ඉස්සරහට යන්න ඕනේ පූනැල්ලට යන්න. ඉතින් මේ ඉස්සරහට ගියාම තමයි අපිට රංගොඩ ටනල් එක එහෙමත් හම්බ වෙනවා. ඉතින් අපි ඉස්සරහට යමු. ගියානේ ඔව් ගියානේ අපි ඔක්කොම එකට යනවා. ඔතන ඉන්නේ රම්බොඩ ඇල්ලට යන්නේ නෑ නෑ අපි පූනැල්ලට යන්නේ පාරට ටිකක් පේනවනේ අර කඩේ ගාව ඉන්නවා අර පේන්නේ දියල් පල්ලේ නැන්ද මේ පූනැල්ලට යන්නේ බයිසිකලේ මේ අයිනේ තියන්නේ. අපි ඉන්නවා නිතර මෙතන රිලව් වෙන නිසා මේ ඔය තියෙන පාර එන්න බෑ. දියැල්ලට කොහොමද පාර තියෙන්නේ මේ බයික් එකේ යන්න බෑද? බයික් එකේ යන්න බෑ. ආහා. ලේසි පාර හරියටම විනාඩි 14යි. ආහා. මේම පෙනුනට මේ ළඟ තියෙන ඇල්ල. මේම පල්ලෙහාටම යන්න. කොන්ක්‍රීට් පාරේ. ඔව්.
කොන්ක්‍රීට් පාර මගට යන කාර ආරාරියට විතරයි තියෙන්නේ. ඔව්. ගිහිල්ලා ඒකෙනුත් බොමම පල්ලෙහාට ගිහිල්ලා පඩිපෙළ තියෙනවා. පඩිපෙළ. පඩිපෙළෙනුත් ගිහිල්ලා එච්චර දුරක් නෑ විනාඩි 14යි වෙලාව බලන්න යන්න. එතකොට තේ වතු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. පල්ලෙහාට බයිනකොට කිතුල් ගහක් තියෙනවා. එතනින් උඩ බලන්න පොඩි අඩිපාරක් තියෙනවා. ඒකේ ගියාම ගෙයක් තියෙනවා පරණ කැඩිච්ච. ඒ ගේ ළඟට ඔයාලා කොමාරි ගියා නම් පාර වරදින්න මේ එතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකොට උල් පොතක් එක්ක වතුර එනවා ලොකු ගලක් තියෙනවා. එතනින් ඕම නැංගලා ඕම උඩට නැංගලා පල්ලෙහාට බැහැලා ඕම යනකොට පොඩි වතුර ඇලක් එනවා. ඒ ඇල පව් කරලා යනකොට පාර තියෙනවා ජමුනාරංග තුනක් තියෙනවා. කොහොමාරි අනික මේ වතුර එන පැත්ත බලාගත්තොත් අපිට හොයන්න. ඔයාලට නාන්න පුළුවන් නම් නාලා කන්න තියෙනවා නම් කාලා ඉඳලා නිදහසේ බලලා ඉන්න පුළුවන්. සත පහක්වත් යෙදමන්න කාගෙන්වත් කරදරයක් නැහැ. ගිහිල්ලා ඉන්න. මේ අයිනෙන් තියලා යන්න හෙල්මට් තියලා යන්න. අපි රම්බොඩ ටනල් එක පහු කරලා ඉස්සරහට එද්දී ටික දුරක් ඉස්සරහට ආවම අපිට අපේ වම් අත පැත්තෙන් රම්බොඩ ඇල්ලෙන් ගලාගෙන එන වතුර පාර බලා ගන්න පුළුවන් පාර අයිනෙම. ඉතින් ඒකත් පහු කරන් තව ඉස්සරහට එද්දී මෙන්න මෙතන මේ තියෙනවා තුරුලිය කියලා හොටෙල් ඇන්ඩ් කොෆි ෂොප්. ඒකත් පහු කරලා ටිකක් ඉස්සරහට එද්දී ඒත් එක්කම තියෙන මේ වංගුවේ කඩෙත් එක්කම කොන්ක්‍රීට් ගල් අල්ලපු පාරක් තියෙනවා පාරේ දකුණු අත පැත්තට. ඉතින් මේ පාරේ ගිහින් තමයි අපි දියැල්ලට යන්න තියෙන්නේ. ඉතින් මෙතන පාර අයිනට දියැල්ල පේනවා අපිට මේ පැත්තෙන්. මේ පාර දිගේ පල්ලෙහාට තමයි අපිට නැන්ද කඩේ නැන්ද ගිය පාරෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි එහෙනම් මේ පාර දිගේ ඉස්සරහට යන් බයික් එක මෙතන කඩේ ළඟින් දැම්මා. හෙල්මට් උත් එතනින් තිබ්බා. මේ කොන්ක්‍රීට් ගල් අල්ලපු පාරක් දැනට නම් තියෙන්නේ. ඒ පාර දිගේ ඉස්සල්ලා අපි ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඉස්සරහට අර නැන්දත් කියපු විදිහට පාර හොයාගෙන දියැල්ල ළඟට යන්න. මට හරියටම ඉස්සරහින් ඉතින් ලස්සනට දියැල්ල ගලාගෙන යනවා පේනවා. හොඳට වතුරක් තියෙනවා වගේ. ඉන්නවා ඉස්සරහ මං කියන්නේ ඉතින් ඉන්නවා ඉස්සරහ පැත්ත හරවලා දියැල්ල පෙන්නන්න. පස්ස පැත්ත බිම තියෙන. බලන් ඵලයන් මේන් ඵලයන්. ඔය ලිස්සලා නෙමෙයි. අම්මෝ බයික් කියලා යන්න බෑ මේක. ඔන්න කොන්ක්‍රීට් පාර ඉවර වුණා. ඊට පස්සේ නම් මේ පාර ටිකක් ලිස්සනවා. ඉතින් පල්ලෙහා මේ මාර ලස්සන view එකක් තියෙනවා. අර හෙල්මලු ක්‍රමයට තියෙන කුඹුරු යායක් එක්ක අපිට ඇටින් වික්ටෝරියා නෙමෙයි මේ කොත්මලේ ජලාශය පේන්න තියෙනවා. වික්ටෝරියා කියලාමයි කියවෙන්නේ. පාර නම් ටිකක් කේස් අඩිපාරවල ටිකක් තියෙනවා. ඒ වගේම පාර හොයාගෙන යන්න වෙන ලයින් එකක් තියෙන්නේ. මේකේ මේ පාර හොයාගන්න තියෙන අමාරුවයි අනම්මන හින්දා මේකට ටිකක් මිනිස්සු එනවා අඩුයි. හම්බුණා. මෙතන මේ වාඩියක් අර දලු එකතු කරන දනක්ද? නෑ නෑ මේ ගාලක්. ගාලක්? ගාලක් කිය? මේ අර කණ්ඩ දාන්නේ අර ගැටගන්නක් තියෙනවා. හැමතැනම පාරවල් තියෙනවා මම කියනවා. අතනින් උඩට ගියපු එකම නෙමෙයි. අඩෝ ගාලා. පල්ලේ අයියා. වරෙන්කෝ වතුර පාරට වැටුණා. ඒ දිගේ හොයාගෙන යන්න පුළුවන්. මේ එලි වෙලා තියෙන පාරට යන්න. හැම තැනම පාරවල් වගේ. අර තල්ගය කිතුල් ගහෙන් පස්සේ මොකද්ද කියලා කන්නේ? මෙතන කිතුල් ගහක් දන්නේ නැහැ. හරිද ඒකෙන් වම් පැත්තට දාලානේ යන්නේ. මේ පාර හරි. ආර පල්ලෙහා වතුර පාරක් තියෙන. උෙන් ගියත් එන්නේ මේකට වගේනේ. ඒක තමයි වටෙන් අනික මේක තමයි ටිකක් වැඩිපුර මේ පොඩ ඉස්සරහ කැමරේ ඉස්සරහින් පාවිච්චි කරපු පාරකට එන්න තියෙන්නේ. මේ අයින දිගේ වගේ බා. අයින දිගේ උඩට යන්න තියෙන්නේ. ඔන්න අපිට පල්ලෙහින් ගලාගෙන යනවා දියැල්ලෙන් එන වතුර පාර. මේ අයින දිගේ උඩහට පාර තියෙනවා. ඉතින් මේක දිගේ තමයි යන්න තියෙන්නේ. ඔව්. ආර නැන්ද කිව්වේ ගරා වැටිච්ච ගියක් වගේ තියෙනවා. හරි හරි. එහෙම උඩදී පොඩ්ඩක් අර හෙට මෙහෙට ගියපු අඩිපාරවල් දෙක තුනක් තියෙනවා.
ඒක පොඩ්ඩක් මේ බලලා එන්න ඕනේ හරි පාර කෝකද කියලා හොයාගෙන. ඉස්සරහන්ද? ඉතින් මේ තියෙන මොනසෝ මේ මෙතනත් එන්න පුළුවන්. පල්ලේ යන්නේ යන්නේ. ඇල්ල ගාව උඩ. ඇල්ල තව උඩ. මේකෙන් යන්න. මේ වන්දම මේක නම් පාරේ නේද? විනාඩි 10ක්. 14යි. 14ට වඩා දැන් ගිහින් ළඟයි. යල්ල පේනමාන ඉන්නේ තව දින්න වන්ද යන්නේ. හා? තව උඩින්ද වන්ද යන්නේ. අපි තව ඉස්සරහට කොහෙන් හරි පාරක් හොයාගෙන යන්න බලමු දියල්ල. හොඳටම පේනමානේ ළඟටම ඇවිත් තියෙන්නේ. තව ටිකක් ළඟට යන්න පුළුවන්. ඉතින් අපි පාරක් හොයාගෙන දියල්ල ළඟටම යනවා. ළඟට ගිහින් මම දියල්ල ගැන විස්තර කියන්න. යා. මෙහෙම තනකොළ කපනවනේ. හොඳයි නේ ගමන අද. මේකදී අර පාරක් හරියට දන්නේ නැතුවනේ යන්නේ. අවුලක් නැහැ දැන් නම්. ඒ උඩට යන්න ඇත්තේ උතන වටෙන් බා. ඒක ගලින් යන්න වෙයි. මේ මෙතන. ආතනින් මේ ආයේ වතුර පාරක් ඇවිත් එක්කම මෙතන. උතන උඩනේ. මේ අයිනදී යන්න. පාරවල් හදාගෙන යන්න. පාර දින. පාරක් තියෙන උඩට යන්න. එදෙන්න ගිහින්ම නම් අතින් ඊට තියෙන මේ කරන්නේ. එක්ක අර උඩ ඉඳන්ම තේවතු යාය මැදින් එන්න ඕනේ. නේ? අපි පල්ලෙහාට බැස්සේ. ඔන්න අපි දියඇල්ල ළඟටම ඇවිත් තියෙන්නේ.
එළිය ගම්පොළ පාර යන්නේ මේ වටේ හන්දට උඩින්. කොහොම හරි අන්තිමට ආවා තව පොඩ්ඩක් යන්න පුළුවන්. ඒ පොඩ්ඩ යන්න අවුලක් නැහැ. මෙහෙම නගිමු බා. Finally, now. ඉතින් දැන් අපි මේ ඉන්නේ ලංකාවේ තියෙන 11 වෙනියට උසම දියැල්ල ගාව. මේ දියැල්ල මීටර් 109ක් උසයි. ඉතින් මේ දියැල්ලේ අපිට වම්මග පැත්තෙන් කඩාගෙන වැටෙන්නේ කූණාවෙන් ගලාගෙන එන වතුර පාර. දකුණු පැත්තෙන් කඩාගෙන වැටෙන්නේ කූඩලුවෙන් ගලාගෙන එන වතුර පාර. ඒකයි මේ දියැල්ලේ තියෙන විශේෂත්වය. මේක එකම එකකින් නෙමෙයි ඔයවල් දෙකකින් එන වතුර පාරවල් දෙකක් ගලාගෙන ඇවිල්ලා එකම තැනකට එකතු වෙලා තමයි මෙතනින් එහාට මේක මේ වතුර පාර ගලාගෙන යන්නේ. මේක මාරම ලස්සන දියැලක්. වැඩේ කියන්නේ මේකට එන්න හරියට මේ පාරක් නැහැ, අමාරුයි. දැන් මේ අපි එදි දෙන්නෙක් ඇවිත් හිටියා. ඒ දෙන්නාව කිව්වේ වෙන පාරකින්. ඒ කියන්නේ තේවතු මැද්දෙන් ඇවිත්. එන පාර ටිකක් අමාරුයි. ඒ වුණාට මේ ගමේ කාගෙන් හරි අහගෙන හොයාගෙන කොහොම හරි එන්න පුළුවන්. ඒ වගේම මෙතන මිනිස්සු අඩියෙන් හිතුවත් මේකට හරියට පාරක් නැතිකම තමයි. ඉතින් කොච්චර කට්ට කාලා පාරවල් හොයාගෙන ආවද මේ පාඩුවක් නැහැ. ඒ තරම් මාරම ලස්සනයි, මාර වයිබ් එකක් මෙතන තියෙන. ඉතින් වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් මේ වතුර පාර ගල්වල වෙන ගහන පින්න ඇඟට මාර තනීපයි. ඉතින් මෙතන ඉස්සරහා පැත්තෙන් අපිට ගම්පොල් නුවරඑළිය පාර ඒ ටික පේන්න තියෙනවා. තව අංගයවල ටිකක් පේන්න තියෙනවා. මේ අපි ඉන්න පැත්ත දියැලි පාරාදීසයක් කිව්වොත් වැරදි නෑ. මොකද මේ අහල පහල රම්බොඩ ඇල්ල තියෙනවා. ඒතකොට ගැරන්ටි ගිනි ඇල්ල ඔය වගේ දියැලි ගොඩක් බලා ගන්න තියෙනවා. මේ එකම ගමනෙන් උනත් ඇවිල්ලා දියැලි 4-5ක් බලලා යන්න පුළුවන් ගමනක් මේක. ඉතින් අද දවසේ අපි ආයේ මේ පූනැල්ල බලලා යන්න විතරක් ඉඳලා අපි ගෙලින්ම මෙතෙන්ට ආවා. ඉතින් අපි එහෙනම් මෙතන වටපිටාවේ ලස්සන පොඩ්ඩක් බලලෙමු. ඉතින් අපි අද අපේ යන්න බලාපොරොත්තු වෙච්ච ගමනාන්තයට ආවා. මාර
ලස්සන තැනක්. ඉතින් අපිට මෙතන බයික් එක දාලා පයින් ඇවිදන් එන ටිකක් පාර හොයාගන්න අමාරු නා. ඒත් ආවට පාඩුවක් උන්නේ නැහැ. ඒකට වටින මේ වර්ත් ගමනක් මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් එනවනම් කියන්න තියෙන්නේ ගේන හැමදේම අරන් යන්න. පොලිතින් අරන් මනම් දාලා යන්න එපා. මොකද මේ එද්දි උනත් පාරක් හරියට හොයාගන්න නොතිබුණත් පොලිතින් අරන් මනම් නම් හැමතැනම මේ සෑන් ලොකුවටම බලා ගන්න තිබ්බා. ඉතින් දැන් කොහොමද ටික හවස් වෙගෙන එන හින්දා අපි ආපහු ගෙදර යන්නත් ඕනේ. මෙතනින් අද ගමන බ්ලොග් එක නවත්තන්නම් කියලා බැලුවේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් මෙතනින් අද වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.